guys, konnichiwa. ඉතින් අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ මාසෙකට බඩු ගන්න. දැන් අපේ අතේ තියෙනවා කොළ දෙකක්. කොළ දෙකක් කියන්නේ yen 20000ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ දෙක අපිට ප්‍රමාණවත් වෙයිද? මේ දෙකට වඩා බිලක් අපිට යයිද කියලා අපි බලමු. ඉතින් මේක තමයි අපි යන shop එක Giumu Super. Giumu Super market එක. ඉතින් ඔයාලා මෙහි ජපන් ඉන්න අය නම් දන්නවා සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය කරන ඔය ජීවත් වෙන්න අවශ්‍ය කරන කෑම බීම බඩු ටික ගන්න නම් අඩුම යන්න ඕන තැන මේක තමයි. ඉතින් අපි මේකට ගිහිල්ලා බලමු අපි ගන්න බඩු ටික කොහමද? ඒවයි prices කොහමද? ඒවා කොහමද අපි ගන්න කියන එක පිළිබඳව වීඩියෝ එකක් අද ගේනවා. ඉතින් අපි බලමු. මම එකින් එකට ඔයාලට මිල සඳහන් කරන්නම් එක පැත්තකින් yen වලින් මම එක කන්වර්ට් කරන්නම් LKR වලට කොහමද කියලා. ඉතින් අපිට ඕන කරනවා මුලින්ම බාස්කට් එකක් මදි වේ දෙකක් ගන්න. මම එකක් ගන්නම්. අතේ තියන් යන්න අමාරුයි guys. ට්‍රොලියක් ගත්තා. මුලින්ම අපි පොඩි හැඳින්වීමක් කළා දෙන්න. හරි. ඊළඟට අපිට ලුණු අවශ්‍ය කරනවා. චෙෆ් චතු ඉතින් ලුණු තෝරන ගමන් ඉන්නේ හොඳ ඒවා. තක්කාලි අර තියෙන තක්කාලි පොඩි එකකින් ගන්න. නෑ යා em වෙන්න ඉස්සරහට යන්න බලන්න. රට්ටක් ගත්තා. banana Hakuna Naju 170. මේක දැනුවත් කරන්න ඕනේ guys. අද වීඩියෝ එක මම නෙවෙයි ඇත්තටම කරන්නේ. ඇත්තටම කිව්වොත් මගේ දයාබර චතු තමයි ඒක කරන්නේ. ඉතින් මම මෙයාට ඉඩ කඩක් දීලා මම අද වීඩියෝ කැමරාමන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද අපි බලමු අද මෙයාගේ vlog එකක් මෙයා කොහොමද vlog එක ගේන්නේ කියලා. ඉතින් ඒක මම මතක් කිරීමක් විදියට කරා. බණ්ඩක්කා 213යි. ජපන් වලින් කියන්න ඕන දැන් ජපන් ඉන්නේ. yen 213යි. නිහකු ජුසන්නේ. හායි. තස්කොමාරි මාස්තා. චුගිවා මේ සලාද කොළ ගන්නවද? සෑන්ඩ්විච් එකම හදද හැකි? yen 194. කොහෙද? Hai, Sugiwa. Bambotta. මේක ඇවිල්ලා මේ කීයද ගාණ? ඔතන යට බලන්න බෝඩ් එක. ඔය තියෙන උඩ. ආව්. මම මේක ගාණ බලලා දාන්නම් guys.
බෝංචි 240 円はいかしこまりましたゴーワキャベージ138円そうですね次දැන් ඇතිනේ එළවලුනේ කැරට් ගන්නවද ඕ කැරට් තිකොල්ල එපා එපා නෙමෙයි ඕන මට නම් එපා ඔයාලට ඕන දේවල් කියන්න අපේ යාළුවන්ට ගාන 190ට ටැක්ස් එකත් එක්ක 213 නේ මම මේ ටික ඔක්කොම LKR වලට කන්වර්ට් කරලා දාන්නම් දෙපැත්තෙන් කොයි පැත්තක හරි උඩ මෙතන yen වලින් මේ පැත්තේ LKR වලින් දාන්නම් කැරට් ඒක ලාභයිනේ 162 yen ලොකු එක තියෙනවා 278 එච්චර ඕන වෙන එකක් නැහැ නේ අපි වැඩි කැරට් ගන්න නැහැ මේක right 138 yen දැන් අපේ එළවලු වල ටික ඉවරයි ප්‍රතිපා කීයද 86 86 දාන්න එකක් අද එකක් ඇතිදි වැඩිය කල් තියාගන්නත් බෑ ගයිස් මේ ලීක්ස් තියෙන මේ කපපුවා පැකට් කරලා ලේසි මාර ලේසි උදොන් තියෙනවා උදොන් ගන්න ඕනේ අපිට මේව තමයි මේ හිතෙන අඩුම කෑම උදෝ. 99 ක් විශ්වාස කරනවා නූඩල්ස් එක තමයි මේ නූඩල්ස් එකම වගේ තමයි උදොන් එක හදන් තියෙන්නේ ඕකෙන් දාන්න පැකට් 6ක් විතර දාන්න අපි මේ ලාභයින්ද නෙමෙයි පැකට් 6 ගන්න ඒක රහින්ද හොඳ ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ඕනේ අපිට ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ඩේට් කවද්ද බලන්න 10 එකක් ගන්න එකක් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා යා ඉස්සරහට මේ අපේ යෝගට් එක තියෙනවා ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇති මම රෙකමන්ඩ් කරපු යෝගට් එකක් තියෙනවා මේ තියෙන මේකේ ගාන අඩුයි මම කලින් වීඩියෝ එක මම පෙන්නුවේ 200 ගානක් තිබ්බා මේකේ 199 Hai. Catu, kohi එකක් ගමු. මේ දැන් ගණන් කිව්වේ නෑනේ. මේ කීයද? යෝගට් එක? කොහි එක 155 yen. මේ ස්ට්‍රොබෙරි එක ගත්තා. ඒක නම් 130ක්. මම සාමාන්‍යයෙන් ගෙදරට කලින් නම් ගෙනියන්නේ චීස් පෙත්. අර ඔයා ගෙනාවද චීස් පෙත් එක ඔබ මෙන්න මේක. ඒක ඇවිල්ලා guys 268යි. චීස් එක දාගන්න. ඊළඟට සොසේජස් මේක තමයි අපි නම් ගන්න සොසේජස් එක. ගොඩක් තියෙන ග්‍රෑම් 800ක් තියෙන එක. මේකේ ගාන කීයද? 451යි. එක පැකට් එකක් ඇතිද? මම නම් හිතන්නේ මදි. ගෙදර තියෙනවා නේ ටික. මේ ඔයිස්ටර් සෝස් එක. මේ කීයද ගාන? 138යි. ඊළඟට ටොමැටෝ සෝස් එකක් ගන්න. ටොමැටෝ සෝස් පොඩි එකක් ගන්නවා 170යි. දැන් බලන්න මෙන්න මේ ටිකේ මම තියෙන ඔක්කොම සෝස් පේස්ට් ඔක්කොම ටික මේකේ තමයි තියෙන්නේ. මෙතන බලන්න චතු ජින්ජර් පේස්ට් එකයි ගාලික් පේස්ට් එකයි. මේ ලෙමන් මිලිලීටර් 250 පොඩි බෝතලේ 138යි. මේකත් අපි ගන්නවා. මම මේ හොයන එක මෙතන නෑ.
සෝස් ටික තියෙනවා ඊළඟට මේ පැත්තෙන් යනකොට මේ අර කෝහි ඒ ටික තියෙනවා මේ ලතේ කැෆේකින් දෙකක් ගන්න අපිට වැඩේට යනකොට බොන්න පුළුවන් එළියේ මේවා ජිදෝ හම්බයි කියවල 180 ගණන් මේකේ 90 එක බොටලයක් 99යි ගයිස් ඉතින් මම පෙරේදා ගිහිල්ලා ගත්තා හාලුයි ලීක්ස් අමු මිරිස් ඔය වගේ පොඩි පොඩි බරු ටිකක් ගත්තා 5000 ගාණක් වගේ තමයි ගියේ ඒ බරු ටිකේ ගාණක් අපි යටින් දාන්න ඒ ටික වෙනමම දාන්නම් ඒ ටික මෙතනින් නෙමෙයි ගත්තේ මේ අපේ ගෙදරේ බඩු ටික ටක් ගාලා ඉවර වුණා ඉඳලා දවස් දෙකක් විතර කන්න ඕන කම තිබිච්ච ඉඳ ටක් ගාලා මෙයා ගිහිල්ලා ගෙනාවා ඒ ටික ඇති මාසෙටම ඒ ටික දාන්නම් වෙනමම මම වීඩියෝ ඇඩ් කරන්නම් ඒ ටික කොහොම හරි මේ නැත්නම් ඒ ටික ඇඩ් නොවුනහම වැඩේ වෙනස් නේ ඒකින්ද අපි හාල් ගන්නෙ නැහැ අද අපි අද හාල් ගන්න හාල් සහ මසුත් ගත්තා මම චිකන් ගෙනාවා චිකන් ගෙනාවා තිබ්බ ඒකින්ද ඒව ගන්නෙ නැහැ ඒ ගණන් දාන්න ඔයාලට මම ඕන මෙතන තියෙන චිකන් වල නිකන් වීඩියෝ එකක් පෙන්නගෙන යන්න ඉතින් ගත්තොත් මේ ටික බීෆ් මේ ටික චිකන් ටික තියෙනවා දැන් සාමාන්‍යයෙන් මම නම් ගන්නේ ගෙදරට මෙන්න මේක මේක නම් පොඩි ප්‍රමාණයක් තියෙන සාමාන්‍යයෙන් අපේ මම වෙනදා ගන්න එක කිලෝ 2 වගේ කිලෝ 2 වගේ 1000 ගානට යනවා 1000 ගානකට මීට වැඩිය ලොකුයි මේ වගේ දෙකක් විතර ඇති ඒක හොඳයි ඒක ගත්තාම සාමාන්‍යයෙන් කන්න පුළුවන් හොඳටම චිකන් ඕක ඊට පස්සේ ඔයාලට ඔයිල් ගන්න ඕනේ කිව්ව නේද පොල් තෙල් ඔය කීයද yen 300යි ඒකත් දාගත්තා රාමෙන් එක මේ ෂින් රාමෙන් එකේ පහේ පැක් එක තියෙනවා කීයද ගාන 516යි ඕකෙන් පැකට් දෙකක් දාගන්න ෂින් රාමෙන් එක ඊළඟට ඊට පස්සේ පාස්ටා තියෙනවා ඔක් කීයද 149යි ගන්න මේක ඇවිල්ලා සුදුලුණු පේස්ට් එක කීයද ගාන සුදුලුණු පේස්ට් එක 257යි ඊට පස්සේ අපි ගත්තා ඉඟුරු පේස්ට් එක ඉඟුරු පේස්ට් එක ඇවිල්ලා 73යි ඔන්න මේ දෙකත් ඇඩ් කරා පැකට් දෙකක් දාන්න මයිලෝ මදි වෙනවා අපි බොනෝනේ මයිලෝ පැකට් එක 343යි දාන්න දෙකක් දාන්න මයිලෝ එකේ මේක තමයි ඉතින් මෙහි යන විම් බෝතලේ මේ විම් බෝතලේ කීයද 78යි ඒකෙන් එකක් ගන්නවා අයිස්ක්‍රීම් තියෙනවා අයිස්ක්‍රීම් අපි ගෙදර ගෙනාපුවා තියෙනවා ඒකින්ද ගන්න යන්න ලොකු එකක් ගන්න අපි අයිස්ක්‍රීම් නම් හොඳටම ඇති මේ තියෙන පරාදයි කොත්තු හදන්න මරු එක පැකට් එකක් නම් මදි මේකමයි ඉතුරු වෙලා තිබ්බේ දෙකම ගත්තා පරාට පැකට් එක ගයිස් 246 මේ ඔයාලට කියන්න ඕනේ මෙතන උඩ 228 කියලා දාලා තියෙන්නේ පරාට පැකට් එකේ ගාන මේ ඕඩර් බාට් එකකට 110ක ටැක්ස් එකක් ඇඩ් වෙනවා. ඒ ටැක්ස් එක ඇඩ් වෙලා තමයි 246 වෙන්නේ. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ ගාන 246යි. පරාට පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් ගෙදරට ගෙන 386 මෙන්න මේක කරි චිකන් එකක් තියෙනවා. මේ ගොඩාල්ල හොඳට මස් තියෙන කුකුලෙක් කල්ලලා ගන්නවා. ඔයාලට පේනවද මේකේ මස් ටික ඔක්කොම මේ හරියට අල්ල මේකට නේ ඔක්කොම ඉවර වෙලා තියෙන. කියන්නේ මේක මාර හොඳයි. කපලා ගන්න තියෙන එකයි ටිකක් අමාරු ඒ වුණාට ගාන අඩුයි. කරි චිකන් එක හැදුවට පස්සේ මාර තාක් මේක හොඳයි. මේ
ගත්ත ඉතින් මේකේ ගාන 386යි. මම මෙහි සාමාන්‍යයෙන් ගන්න බිස්කට් එක නෑ. ඒකින්ද මම මේක ගන්නවා. අර ලංකාවේ ටිෆින් එක වගේ. ටිෆින්. මම නෑ මේකෙන් දෙයක් ගන්නවා. එකක් 105යි. ඊට පස්සේ මෙන්න මේ චොක්ලට් එකක් ගත්තා කිට් කැට් එකේ 320 ගානක් 321යි. කොහොමද චතුව කොහෙට අන්තරස් දාන්නේ? හරියටම කොලෙයි සෙන් එකයි ගානක්. දෙකක් දාන්න එපා මං ගාව සල්ලි තියෙනවා. ඒ කමන්නේ මට මාරු කරගන්නත් ඕන. රිසීටෝ. දැන් ඔන්න අපේ ඉතුරු සල්ලි ටික මෙතනට වැටෙනවා. දීලා දෙන්නේ නැහැ. මේ ආගේ බිජ. නේ? ඔව් බිජ. මෙතන අපි ගත්ත බෙන්තුන එහෙනම් ගයිස් අපි ගෙදර බලා පිටත් වෙනවා. බඩු ටික ගත්තා. යන්නේ 11000ක බඩු. යන්නේ 11000යි. ඊට පස්සේ චතු කලින් අරන් තිබ්බා යෙන් 5000ක බඩු. ඔක්කොටම අපිට මාසෙට ගිහිල්ලා තියෙන සාමාන්‍යයෙන් යෙන් 16000ක් වගේ. අපි දෙන්න බෙට්සු ගත්තොත් ඒ කියන්නේ වෙන වෙනම ගත්තොත් බෙදුවොත් එක එකට සාමාන්‍යයෙන් සෙන් 8කින්. ඒ කියන්නේ යෙන් වලින් මෙහෙ ගත්තොත් 8000කින් මාසයක් ඉන්න පුළුවන්. සල්ලි ටික කන්වර්ට් කරලා වීඩියෝ ටික මම හදලා දාන්නම් කොහමද කියලා වීඩියෝ එක. ඒතකොට ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. සෙන් ගණන්, යෙන් ගණන්, කොළ ගණන් කිව්වට කියන්නේ දන්න අය දන්නවා. නොදන්න අයට තේරෙන්නේ නැහැනේ. නොදන්න අයටත් අපි තේරෙන්න වීඩියෝ එක දාන්න ඕන නිසා මම ඒක ලස්සනට කන්වර්ට් කරලා දාන්නම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඉතින් දැන් අපි යනවා ගෙදර ගිහලා අද වැඩ තියෙනවා හවසක. වැඩට යන්න ඕනේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් සයනාරා.